මොළය එහෙම නැත්නම් බ්‍රේන් එක කියලා කියන්නේ අපගේ ශරීරයේ සිදුවන සියලුම ක්‍රියාවලින් පාලනය කරන සහ සම්බන්ධීකරණය කරන ප්‍රධානතම පාලන මධ්‍යස්ථානයටයි. එය හිස් කබල ඇතුළත ආරක්ෂිතව පිහිටා තියෙනවා මෙන්ම බිලියන ගණනක ස්නායු සෛල වලින් සැදුම්ලත් අතිශය සංකීර්ණ අවයවයක් වෙනවා. ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියන් මගින් අපට පරිසරයෙන් ලැබෙන පණිවිඩ තේරුම් ගන්න උදව් වෙන්නේ මෙන්න මේ අපේ මොළයම තමයි. ඒ වගේම තමයි ඇවිදීම, කතා කිරීම වැනි අපට දැනුවත් කරන ක්‍රියා මෙන්ම හෘද ස්පන්දනය සහ ශෝෂණය වැනි අපට නොදැනුවත්ම සිදුවන ක්‍රියා පාලනය කරන්නේ මෙන්න මේ මොළය විසින්ම තමයි. උසස් මානසික ක්‍රියා ඒ කියන්නේ සිතීම, මතකය, බුද්ධිය තීරණය කර ගැනීම මෙන්ම හැඟීම් ඒ කියන්නේ දුක, සතුට, කෝපය ඇති කරන්නේ මෙන්න මේ මොළය විසින්මයි. ඉතින් ශරීරයේ නැමැති පරිගණක පද්ධතිය ධාවනය කරන ප්‍රධාන සැකසුම් මේකකේ CPU එක. එහෙම නැත්නම් Central Processing Unit එක කියලාත් අපිට මේ මොළය හඳුන්වා දෙන්න පුළුවන්. අපේ මුළු ජීවිතේම සාර්ථකත්වය, මතක ශක්තිය සහ සතුට තීරණය කරන්න අපේ මොළයේ සෞඛ්‍යයයි. හැබැයි අපිට නොදැනුවත්ම අපි දිනපතා කරන ඉතා සාමාන්‍ය පුරුදු කීපයක් නිසා අපේ මොළයේ සෛල වේගෙන් විනාශ වෙන්න පුළුවන් කියලා ඔය දන්නවද? අද අපි කතා කරන්න යන්නේ ඔබේ බුද්ධිමත් අවයවය අකර්මණ්‍ය කරන ඔබ අදම නතර කළ යුතු ප්‍රධාන නරක පුරුදු 5ක් ගැනයි. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳ එකින් එක ගැන කතා කරමු. අංක 1 උදේ ආහාරය මගහැරීම. අපි රැට නිදාගත්තම පැය 8ක් 10ක් වැනි දිගු කාලයක් අපේ ශරීරයේ පවතින නිරාහාරවයි. ඉංග්‍රීසියෙන් බ්‍රෙක්ෆාස්ට් කියන වචනේ හැදිලා තියෙන්නේ break in the fast. ඒ කියන්නේ නිරාහාරව සිටීම බිඳ දැමීම කියන අර්ථයෙන්. අපේ සිරුරේ බරින් 102ක් වැනි කුඩා ප්‍රමාණයක් මොළයට හිමි වුණත් සිරුර නිපදවන මුළු ශක්තියෙන් 100කට 20කට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ මොළයයි. මොළයේ ප්‍රධානම ඉන්ද්‍රිය තමයි ග්ලූකෝස්. උදේට කෑම නොකා සිටින විට රුධිරයේ ග්ලූකෝස් මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මොළයට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ශක්තිය නැති වී යනවා. ඔබ උදේ කෑම නොකා වැඩපොළට හෝ පාසලට ගියොත් ඔබට දැනේවි කිසිම දෙයකට අවධානය යොමු කරන්න අමාරුයි වගේ හැඟීමක්. අලුත් දෙයක් හිතන්න බෑ, නිතරම දේවල් අමතක වෙනවා, මන්දගාමී ගතියක් දැනෙනවා. වෛද්‍ය විද්‍යාවේදී මේට කියන්නේ brain fog එක කියලා. විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙන දේ තමයි උදේ ආහාරය නිවැරදිව ගන්න අයට වඩා එය මගහරින අයගේ මතක ශක්තිය සහ තීරණ ගැනීමේ වේගය ඉතාම දුර්වල මට්ටමක පවතින බව. අංක 2 ප්‍රමාණවත් ලෙස නිින්ද නොගැනීම. වර්තමානයේ ඩිජිටල් ලෝකයේ ෆෝන් එක ඔබන්න ගිහින් රෑ 1-2 වෙනකම් ඇහැරලා ඉන්න කාද ගොඩක් අයට සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි ඔයා දන්නවද අපි නිදාගන්න වෙලාව කියන්නේ අපේ මොළේ නිකම්ම ඕෆ් වෙන වෙලාව තියෙන වෙලාවක් නම් නෙමෙයි. මොළයේ ඇතුලේ මහා පරිමාණය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන වෙලාව තමයි මේ ඕෆ් ටයිම් එක කියලා කියන්නේ. මෙන්න මේ නිසයි අවම වශයෙන් පැය 7-8ක සුවදායක නිින්දක් නොලැබෙනකොට මොළයට දැඩි ලෙස හානි වෙන්නේ. අපි ඇහැරිලා ඉන්නකොට මොළයේ සෛල ක්‍රියාකාරීත්වය නිසා විෂ ද්‍රව්‍ය වර්ග එකතු වෙනවා. මේන් ප්‍රධානතම එකක් තමයි බීටා ඇමෝලොයිඩ් කියන ප්‍රෝටීනය. නිින්ද මදි වෙනකොට මේ කුණු මොළයේ ඇතුලේ එකතු වෙන්න පටන් ගන්නවා. මතකයේ තැන්පත් වීමේ ගැටලු දවස පුරා අපි දකින අහන ඉගෙන ගන්න දේවල් తాවකාලික මතකයේ සිට ස්ථීර මතකයට ඒ කියන්නේ long term memory එකට පරිවර්තනය කරන්න අපි නිදාගෙන ඉන්න වෙලාව අතරතුරයි. හරියට කම්පියුටර් එකක දත්ත සේව් කරනවා වගේ. නිදි වරනකොට මේ ක්‍රියාවලිය විද වැඩෙන නිසා මතක ශක්තිය වේගෙන් දුර්වල වෙන්න පටන් ගන්නවා. මොළයේ සෛල ක්ෂය වීම දිගින් දිගටම නිදි වැරීම නිසා මොළයේ සෛල අතර පණිවිඩ හුවමාරු වන ශබ්දතා දුර්වල වන අතර දිගු කාලීනව මොළයේ සෛල විනාශ වී යාම පවා සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි චිත්ත වේග පාලනය ගිලිහී යාම. ඒ කියන්නේ නිින්ද අඩුවීමෙන් මොළයේ හැඟීම් පාලනය කරන ඇමිග්ඩලා කොටස අධිශක්‍රීය කරනවා. මේ නිසා පොඩි දෙයකටත් අධික ලෙස කේන්ති යාම, බය වීම සහ මානසික පීඩනය ඇති වෙනවා. අංක 3 දුම්පානය කිරීම. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ දුම්පානයෙන් හානි වෙන්නේ පෙනහැලු වලට සහ හෘදයට විතරයි කියලා. හැබැයි තිත්ත ඇත්ත වන්නේ දුම් මැටියක් ගන්න සෑම දුම් උගුරක් පාසාම ඔබේ මොළේ වේගෙන් විනාශ වෙනවා. දුම් කොළවල තියෙන නික්‍රොටින් සහ රසායනික ද්‍රව්‍ය ඍජුවම මොළයේ ව්‍යුහයට බලපෑම් ඇති කරනවා. දුම්පානය කරන විට රුධිරයට එකතු වන කාබන් මොනොක්සයිඩ් වායුව නිසා රුධිරයේ මගින් ඔක්සිජන් රැගෙන යාමේ හැකියාව අඩු වෙනවා. මොළයේ සෛල වලට මෙන්ම ජීවයට අත්‍යවශ්‍යම දේ ඔක්සිජන්. ඔක්සිජන් හිග වූ විට මොළයේ සෛල සෙමින් මිය යන්න පටන් ගන්නවා. වෛද්‍ය පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන දුම්පානය කරන්නන්ගේ මොළයේ සෙරබල් කොටෙක්ස් කියන බාහිර ස්තරය ඉතා වේගෙන් සිහින් වෙන බව. මතකයේ භාෂාව හැසිරවීම සහ තීරණ ගැනීම පාලනය කරන්න මේ කොටසින් නිසා දුම්බොන අයගේ සිතීමේ ශක්තිය ඉතාමත් ඉක්මනින් දුර්වල වෙනවා කියලා තමයි මේ පරීක්ෂණය සොයාගෙන තියෙන්නේ. අංක 4 පමණට වඩා ආහාර ගැනීම. ඊළඟ කරුණ තමයි පමණට වඩා ආහාර ගැනීම. එහෙම නැත්නම් ඕවර් ඊටින් කරන එක.
රසවත් කෑමක් දැක්කම බඩ පිරුණා තව ටිකක් කන්න අපි කවුරුත් ආසයි. හැබැයි ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස ආහාර ගැනීමෙන් සිරුරේ බර විතරක් නෙමෙයි. ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයත් බරපතල ලෙස අඩාල වෙනවා කියලා ඔබ දන්නවාද? අපි එකපාරටම විශාල ආහාර ප්‍රමාණයක් ගත්තාම ඒ සියල්ල දිරවීම සඳහා ශරීරයේ තිබෙන රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් ආමාශය සහ බඩවැල් දෙසට ගලා යනවා. මේ නිසා මොළයට ලැබෙන රුධිරය සහ ඔක්සිජන් ප්‍රමාණය తాවකාලිකව අඩු වෙනවා. කෑම කෑවට පස්සේ අධික කම්මැලිකමක් සහ නිදිමත ගතියක් දැනෙන්නේ මෙන්න මේ නිසයි. වෛද්‍ය පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා දිගු කාලීනව අධික ලෙස කැලරි ශරීරගත කර ගැනීම නිසා මොළයේ මතකයේ ගබඩා කරන හිපෝකැම්පස් කියන කොටසට හානි වෙන බව. විශේෂයෙන්ම අධික පැණි රස සහ තෙල් කෑම නිසා මොළයේ ශෛල අකර්මණ්‍ය වීම වේගවත් වෙනවා. පමණට වඩා ආහාර ගන්නා විට සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් සහ මේදේ තැන්පත් වෙනවා. මේ මොළයට ලේ රැගෙන යන සියුම් නාල ඇතුළත තැන්පත් වීම නිසා නහර පටු වී මොළයට ලැබෙන පෝෂණය ස්ථීරවම අඩාල කරනවා. අපේ බඩ පිරුණාම දැන් ඇති කියන පණිවිඩය මොළයට දෙන්නේ ලෙප්ටින් කියන හෝමෝනය මගින්. නමුත් නිතර අධික ලෙස කෑම ගන්නා විට මොළයට මේ පණිවිඩය හඳුනා ගැනීමේ හැකියාව නැති වී යනවා. එහි ප්‍රතිඵලය ලෙස බඩ පිරුණා දිගින් දිගටම කෑම කන්න සිතන මානසික ඇබ්බැහිවීමක් අප මොළය තුලින්ම ඇති කරනවා. යාළුවනේ අපේ ලැයිස්තුවේ අවසාන වගේ මිතම් වැදගත් කරුණ තමයි මොළයට ව්‍යායාම අඩුවීම කියලා කියන්නේ. ශරීරයේ මාංශ පේශි ශක්තිමත් කරන්න අපි ජිම් යනවා. එහෙම නැත්නම් ව්‍යායාම කරනවා. හැබැයි අපි කීයෙන් කී දෙනාද අපේ මොළයට ව්‍යායාම දෙන්නේ? වෛද්‍ය විද්‍යාවේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා use it or lose it කියලා. ඒ කියන්නේ භාවිත කරන්න නැතොත් අයිමි කරගන්න කියලා. මොළයත් හරියට මාංශ පේශියක් වගේ. අපි ඒක වේසවල වැඩ ගන්නේ නැත්නම් ඒක ක්‍රමෙන් දුර්වල වෙලා යනවා. අපි මොළයට අලුත් දෙයක් ඉගෙන ගන්නකොට ගැටලුවක් විසඳනකොට මොළයේ සෛල අතර අලුත් sannivedana ජාලය නිර්මාණය වෙනවා. මොළයේ වේසවන්නේ නැතිව ඉන්නකොට මේ sannivedana ජාලය ක්‍රමෙන් නැති වී යනවා. මොළයේ නිතරම අක්‍රියව තැබීම නිසා බුද්ධිමත්තම එහෙම නැත්නම් IQ level එක සහ ප්‍රඥාව දුර්වල වෙනවා. සංකීර්ණ ගැටලුවක් ආවම නිවැරදි තීරණය ගන්න බැරුව ලත වෙන්නේ මෙන්න මේ නිසයි. කිසිම මානසික වේසන් නොගන්නා අයගේ මොළයේ සෛල ක්ෂය වීම ඉතාමත් වේගවත්. වයසට යනකොට වැළඳෙන ඇල්සයිමර් වැනි දරුණු අමතක වීමේ රෝගී තත්ත්වයන් ප්‍රධාන හේතුවක් තමයි තරුණ කාලේදී මොළයට නිසි ව්‍යායාම ලබා නොදීම. මොළයේ නිතරම අලසව තැබීමෙන් අලුත් අදහස් ඇතිවීමේ හැකියාව ඒ කියන්නේ ක්‍රියේටිවිටි එක සහ පරිකල්පන ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වී යනවා. එහෙනම් කොහොමද මොළයට ව්‍යායාම දෙන්නේ? හැමදාම එකම විදියට ඉන්නේ නැතුව පොත් කියවන, චෙස් වගේ ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සූදෝකු හෝ ගණිත ගැටලු විසඳන්න. අලුත් භාෂාවක් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න. දිනපතා ඔබේ මොළයට අලුත් අභියෝගයක් ලබා දී ඒ නිරෝගීව සහ තරුණ බව තබා ගන්න. ඉතින් අපේ ශරීරයේ තියෙන වටිනම සහ බුද්ධිමත්ම අවයවය වෙන මොළය රැක ගන්න එක තියෙන සම්පූර්ණයෙන්ම අපේ අතේ. ඒ නිසා මේ නරක පුරුදු අදම ඔබේ ජීවිතෙන් ඉවත් කරලා නිරෝගී වගේම තියුණු මොළයකට හිමිකම් කියන අදම පියවර ගන්න. මේ තොරතුරු වැදගත් වෙයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. ඉතින් හෙටත් මේ වගේම වටින කියන වූ සුවිශේෂී වීඩියෝ එකකින් ළඟදිම දවසක ඔබ හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න ඔබේ ආදරණීය විස්ම පේසත් එක්ක අදට අපි ගිහින් එන්නම් ඔබට සුබම සුබ දවසක්.